try and try, then one day we can fly. අතහරින්න නම් එපා. කරන වැඩේ දිගටම කරගෙන යන්න. මේ කතාව එහා සම්බන්ධව ඔබට වටිනා පණිවිඩයක් ලබා දෙනවා. ස්කිප් නොකර මුල ඉඳලා මේ කතාව අසන්න. හොඳයි අපි වැඩි වේලා ගන්න නැතිව කතාව පැත්තට යමු වෙමු. ඔන්න ගොවියෙක් හිටියා. මේ ගොවියට සතුන් ඇති කරන්න ලොකු ආසාවක් තිබුණා. මීහරක් ඇති කරලා උන්ගෙන් ගන්න කිරි විකුණලා තමයි තමන්ගේ ජීවිතේ පවත්වාගෙන ගියේ. දවසක් මේ ගොවියා ගෙදර ඇති කරන්න හාවෙකුයි වඳුරෙකුයි නිවසට ගේනවා. මේ වඳුරයි හාවයි තමන්ට අවශ්‍ය විදිහට හොඳටම හීලෑ කරගත්තා. ඉතින් මේ විදිහට කාලයක් ගත වුණාට පස්සේ මේ ගොවියා මේ දෙන්නත් එක් කරගෙන කුඹුරට යනවා. කුඹුරට ගිය මේ ගොවියා මුළු කුඹුරේම පොඩි පොඩි වලවල් හාරන්න පටන් ගත්තා. එහෙම වලවල් හාරලා උඩින් පස් දාලා ඒ වලවල් වහලා එක වලකට විතරක් ගස්ලබු ඇටයක් දාලා උඩින් පස් දාලා වැහුවා. ඉතින් ඊට පස්සේ ගොවියා වඳුරටයි හාවටයි කියනවා ගස්ලබු ඇටේ තියෙන වල හොයන්න කියලා. හාව මේ ගොවියාගේ කතාව උනන්දුවෙන් අහගෙන ඉඳලා තමන්ගෙන ආත්ම විශ්වාසයක් ඇති කරගෙන එකින් එක වලවල් හාරන්න පටන් ගත්තා. ඒත් වඳුර නම් ගොඩක් කම්මැලි. තමන් ගැන කිසිම ආත්ම විශ්වාසයක් වඳුරට තිබුණේ නැහැ. මේ කුඹුරේ කොච්චරනම් වලවල් තියෙනවද? ඉතින් මං කොහොමද ගස්ලබු ඇටේ විතරක් තියෙන වල හොයාගන්නේ? ඉතින් එහෙම හිතලා මේ වඳුර කරන්නේ වලක් උඩින් හොඳටම නිදාගන්න එක. හාව උත්සාහය ඇතෑරියේ නැහැ. දිගටම වලවල් පරීක්ෂා කර කර ගස්ලබු ඇටේ හොයන්න පටන් ගත්තා. ඒත් කිසිම වලකින් මේ ගස්ලබු ඇටේ හොයාගන්න බැරි වුණා. ඉතින් හාව මේ විදිහට එක වලක් හැර අනෙක් වලවල් ඔක්කොම පරීක්ෂා කරා. ඒ තමයි වඳුර නිදාගෙන ඉන්න වල. හාව වඳුර ළඟට ගිහින් කියනවා මිත්‍රයා පොඩ්ඩක් ඔය වලින් නැගිටින්න කියලා. ඉතින් වඳුරත් අර වලින් නැගිට්ටාම හාව ඉක්මනට මේ වල හාරලා අර ගොවිය සංගවලා තිබුණු ගස්ලබු ඇටේ හොයාගෙන ගොවියට ගිහින් දෙනවා. මේක දැකපු ගමන් වඳුරා පුදුමියටපත් වෙනවා. අයියෝ මං නිදාගෙන හිටිය වලේමයි ගස්ලබු ඇටේ තිබිලා තියෙන්නේ. මං එකපාරක් හරි ඒ වල හාරලා බැලුවනම් මටනේ ඒ ගස්ලබු ඇටේ හම්බ වෙන්නේ. එහෙම කළා නම් මං ගැනනේ ගොවියා ගොඩක් සතුටු වෙන්නේ. විශ්වාසය ඇති කරගන්න කියලා ඒ මොහොතේ මේ වඳුරා ගොඩක් දුකට පසුතැවීමටපත් වුණා. මිතුරනි මේ කතාවෙන් අපේ ජීවිතයට වටිනා පාඩම් තුනක් කියලා දෙනවා. පළමු පාඩම තමයි කිසිම විටක තමන් පිළිබඳව අව탁සේරුවෙන් හිතන්න එපා. හරියට අර වඳුරා වගේ ගොඩක් වලවල් තියෙනකොට මං කොහොමද හරි වල හොයාගන්නේ කියලා තමන් පිළිබඳව ඍණාත්මකව හිතන්න පටන් ගත්තා. වඳුරා වගේ ඍණාත්මකව සිතන්නේ නැතිව මට පුළුවන් ඒ දේ කරන්න කියලා ආත්ම විශ්වාසයක් ගොඩනගා ගන්න. දෙවෙනි පාඩම තමයි උත්සාහය. උත්සාහයක් නැතිනම් කිසිම දෙයක් ලබා ගන්න බෑ. උත්සාහ නොකරන තුරු වාසනාව අප වෙතට එන්නේ නැහැ. වාසනාව කියන්නේ උත්සාහයේම ප්‍රතිඵලයක්. අර වඳුර නිදාගෙන ඉන්නේ නැතිව උත්සාහ කරා නම් ගස්ලබු ඇටේ හොයාගන්න තිබුණා. නමුත් ඌ කිසිම උත්සාහයක් ගත්තේ නැහැ. ඉතින් ඒ නිසා උත්සාහවන්තව වැඩ කරන්න පුරුදු වෙන්න. තුන්වෙනි වටිනා පණිවිඩය තමයි බොහෝ දෙනෙක් තමන් කරන කාර්යයන් ඉක්මනින්ම අතහැරලා දානවා. තමන්ගේ සාර්ථකත්වය දියුණුව උදෙසා කරන කාර්යයන්ගේ ප්‍රතිඵල ඉක්මනින්ම බලාපොරොත්තු වෙනවා. මිත්‍රවරුනි, එහෙම ප්‍රතිඵල ඉක්මනින්ම බලාපොරොත්තු නොවි කරන වැඩේට පමණක් ફોකස් එක දීලා වැඩ කරන්න. අපි දන්නේ නැහැ අපේ කටයුතු වල සාර්ථකත්වය කවදා ලැබෙයිද කියලා. සමහර විට ඔබ ගන්නා උත්සාහයේ ප්‍රතිඵලය හෙට ලැබෙන්නත් පුළුවන්. තව දවස් 10කින් ලැබෙන්නත් පුළුවන්. මාසයකින් ලැබෙන්නත් පුළුවන්. අවුරුද්දකින් ලැබෙන්නත් පුළුවන්. අවුරුදු 5කින් ලැබෙන්නත් පුළුවන්. මිත්‍රවරුනි, ප්‍රතිඵල ලැබෙනකම්ම උත්සාහයෙන් කටයුතු කරන්න, උනන්දුවෙන් කටයුතු කරන්න. අවසාන වශයෙන් ඔබට මතක් කරන්න තියෙන්නේ සාර්ථකත්වයේ දියුණුව ලැබෙනකම් ධනාත්මක චින්තනයෙන්ම වැඩ කරගෙන ඉදිරියට යන්න. මෙවැනි කතාවක් සමගින් නැවත හමු වීමට බලාපොරොත්තු වෙමින් අදට සමුගන්නවා. ඔබේ ජීවිතයම සාර්ථක වේවා.